හලෝ ඉතින් කොහොමද ඔන්න අද තමයි මගේ පොට්ටගේ බර්ඩ් එක අද කියන්නේ මැයි මාසේ 27 වෙනිදා. ඉතින් හැබැයි මම මේ වීඩියෝ එක දාන්නේ ටිකක් පහු වෙලා. ඉතින් ගත්ත වීඩියෝස් එඩිට් කරලා තමයි දාන්නේ. ඉතින් ඒක ඔයගොල්ලන්ට තේරෙනවනේ. ඉතින් මේ තමයි මගේ පුතා. ඉතින් ඔයගොල්ලෝ දැන් ගොඩක් දෙනෙක් දන්නවා කොල්ලට අද හරිම සතුටුයි. මට සාමාන්‍ය විදිහට ලස්සන්ට එයාගේ යාළුවන්ට මොකද එයාගේ යාළුවන්ගේ අම්මලා ටික මගෙත් යාළුවෝනේ. ඉතින් සහ මගේ පවුලේ අය විතරයි ඉන්නේ. හැබැයි ඉතින් මෙයා කැමති විදිහටම පුංචි පාටි එකක් ඇරේන්ජ් කරලා තියෙනවා. ඉතින් අදට පුතාගේ වයස හරියටම අවුරුදු 10යි. ඉතින් පාටි එක ඇරේන්ජ් කරලා තියෙන්නේ නුගේගොඩ ඇනිලාට් රෙස්ටෝරන්ට් එකේ. ඉතින් අපි මේ යන ගමන් නංගිලම ආවම ආව එකයි යන්න. අපිට ලේසි ඒ නිසා ඉතින් මට මාත් ඉන්නේ නුගේගොඩ නිසා ඉතින් මට පහසුයි. ඉතින් මේ ඉන්නේ නංගගේ පොඩ්ඩෝ දෙන්න. නංගා කියන්නේ මගේ චූටි නංගිගේ පොඩ්ඩෝ දෙන්න. අනිත් අයත් ඉතින් ඔකේෂන් එකට එයි. ඔන්න මෙතන තමයි ඒ තැන බලන්න ඔයගලන්ටත් දැක්කම හොඳට හුරු පුරුදු වෙයි. නුගේගොඩ බොහොම ලස්සන තැනක්. ඉතින් ඒ වගේම බර්ත්ඩේ පාටි එකට විතරක් නෙවෙයි ඔයගලන්ට ලන්ච් එකකට ඩිනර් එකකට ලෑස්ති වෙන්න පුළුවන් නම් එන්න පුළුවන් නම් බොහොම ලස්සන ඩීසන්ට් තැනක්. ඉතින් මෙතන මගේ විශේෂත්වයක් තියෙනවා. හේතුව මගේ ටෙලිඩ්‍රාමා එකේ මේන් ලොකේෂන් එකක් තමයි මේ රෙස්ටෝරන්ට් එක. ඉතින් ඒක ගැනත් ඉස්තරහට ඔයගලන්ට දැක ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔන්න බලන්න පොඩ්ඩෝ ටික එහෙට යනවා මෙහෙට යනවා කොහොමද යන්නේ කියලා දන්නේ නැතුව හොයාගන්න. ඉතින් මෙතන තමයි මේ එන්ට්‍රස් තියෙන්නේ. Thank you baby. ඔන්න ඉතින් අපි එනින්කොට නම් මෙතන මගේ යාළුවෝ ටික ඒ වගේම පුතාගේ යාළුවෝ ටික ඇවිල්ලා හිටියේ. මෙන්න මේ විදිහට තමයි එතන ලස්සනට අපි අරේන්ජ් කරගත්තේ. ඉතින් යාට ගොඩක් සතුටුයි. මොකද මොනවා වුණත් ඉතින් දරුවෝ ආසේ යාගේ යාළුවෝ ඉන්නවනන්නේ. ඉතින් ඒ නිසා මම දන්නවා යාට අද දවස නම් ගොඩක් සතුටු හිතෙයි. ඉතින් මේ ඉන්නේ නදීෂා, සමාධි, ඒ වගේම නිෂි ඉන්නවා. ඒගොල්ලෝ තව නිෂි නම් තව චුට්ටකින් එනවයි කියලා මේ මට දැනගන්න ලැබුණා. අපි මේ ඇරේන්ජ්මන්ට් එක කරේ තනියම. ඉතින් නම්නියම් කියන්නේ නංගිලත් එක්ක එකතු වෙලා. ඉතින් මේ තමයි චූටි නංගි ගොඩක් මහන්සි වුණා මේ වැඩේ ලස්සන කරන්න. මේ යාගේ ලොකු පුතා මේ ඕවියන් හොඳම යාළුවා පළවෙනිම යාළුවා මගේ පුතාගේ. ඉතින් එයාත් ඇවිල්ලා ඉන්නවා කාලෙකට පස්සේ. ඔනිතේ ඒ වගේ මේ තමයි යාගේ අනිත් යාළුවා දමිරු, එයාගේ නංගි. ඉතින් තවත් යාළුවෙක් ඉන්නවා එයත් එන ගමම්මක. ඉතින් ඒ එන අතරේ කේක් එක කපන්න කලින් මෙන්න මේ විදිහට ඉතින් මේගොල්ලෝ සෙල්ලම් කර කර නටනටා ඉතින් ඉන්න ගත්තා. මේ තමයි යාගේ කේක් එක. අපේ ලොකු දෙයකට ගියේ නෑ. සිම්පල් ලස්සන කේක් එකක්. මොකද මෙයා හරියට කේක් ඩිසයින් හොයනවා වැඩි. ඊට පස්සේ මම තීරණය කරා අන්තිමට මෙන්න මේ ආවේ UN පේනව නේද? ඉතින් මේගොල්ලන්ගේ දැන් පටන් ගන්න යන්නේ තරංගකාරී සෙල්ලමක්. මේ ඉන්නේ නිෂි යුවන්ගේ අම්මි. හරි ඉතින් මේ ඔක්කොම යාළුවෝ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද දවස ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් කොහොම වුණත් අද හරි සතුටුයි. මොකද අපි වුණත් හැමෝම හම්බ වෙන්නේ හරි කලාතුරකින්. ඉතින් එහෙම හම්බුන දවසක් තමයි ඉතින් මගේ පුතාගේ බර්ත්ඩේ එක දවස. ඉතින් ඒගොල්ලෝ ලොකු සෙල්ලමකට ලෑස්ති වෙනවා. මෙතන ටිකක් දෙක කරන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් ඉතින් මේගොල්ලෝ ඒ වගේම මෙතන දෙක කරා. ඉතින් අපේ භාෂාවෙන් කියනවා නම් දෙක කරා. හරි. ඉතින් ඔන්න ඒගොල්ලෝ මේ විදිහට සෙල්ලම් කරනවා. ඉතින් ඒ වගේම මම ආයෙත් මතක් කරන්නම් නංගිලත් මගේ එනවයි කියලා කිව්වා. ඉතින් එයාලත් එනකන් මම මෙහෙම මගේ යාළුවොත් එක්කත් ඉතින් පොඩි chat එකක් දාගෙන හිටියා. උපදූප දන්නවනේ ඉතින් කතා කරන්න ගියාම ලිමිට් එකක් නැහැනේ. මොනවා හරි කතා කරනවා. රයිට්. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ මගේ නංගිලා, මල්ලිලා, නෑනා, අම්මා මේ හැමෝම ආවා. Aneh, digana pujiak. ටන්. Ay parakune? Parakune? Onkai? Parakun. Api හදටවත් කේක්. Wah, frontman. Wah. Ini gila dia present sex gitu, Wah gila. මල්ලි පන මොනකට? Balik aja kata-kata. Bene, habis bikin Ah ya. අපි කේක් කපමු.
එයා කෙට්ටුයි. මට ආදරේ පේන්නේ නැහැ ඔය දෙන්නගේ. ඒ තමයි මගේ ලොකු නංගිගේ දුව. හරියට මම වගේමයි. ඉතින් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා එයාත් මේ ඉන්ඩස්ට්‍රි එකට එයි කියලා. ඉතින් ලොකු කැමැත්තක් නැහැ. හැබැයි සමහර විට අනාගතයේදී හොඳ නිර්මාණයකින් එන්න පුළුවන්. බලමු මොකද වෙන්නේ කියලා. දැන් බලන්න මෙතනින් එහාට මොකද්ද වෙන්නේ. ඒ කොකාකෝලා නෑ. ඕම ඉන්නේ ඉතින්. ඒ මොකද Happy birthday to you. Happy birthday, dear Aken. Happy birthday to you. हमारी होगने देखना हमारा काया හැබැයි වහින්න නම් සුදු සුදු මල්ලි बैटरी ආච්චි මේ මගේ නෑන ඒ වගේම දුව ලොකු නංගි. ඉතින් ගොඩක් දෙනෙක් දන්නවා. ඉතින් දැන් මගේ පවුලේ හැමෝම යාළුවෝ මේ හැමෝම දන්නවා. ඉතින් මං ඉඳලා හිටලා හරි vlog එකක් දානකොට මගේ ෆැමිලි එකේ යාළුවෝත් එක්ක දානවා. ඉතින් ඒක ඕගොල්ලෝ දන්නෝනේ. මේ ඊට මගේ මල්ලි. ඉතින් මල්ලිගේ පුතාගේ බර්ත්ඩේ එකත් තිබුණේ මැයි මාසේ 24 වෙනිදා. මම ඒ කරපු වීඩියෝස් වලත් ලස්සන vlog එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒකත් මම ඉස්සරහට ගේන්නම්. ඉතින් අපි ඩින එක ලෑස්ති කරගත්තෙත් මේ විදිහට පොඩි අයත් හරි කැමති විදිහට. ඉතින් ඒගොල්ලොත් කෑම ටික මේ විදිහට රෙඩි කරගෙන ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මම දන්නේ මගේ පුතා නම් මේ කන්න කැමති නෑ ෆ්‍රයිඩ් රයිස්. ඉතින් එයා පොඩ්ඩක් එහාට මෙහාට දුවදුවා ඉන්නවා. ඉතින් මම කොහොම හරි කටක් දෙකක් කවා ගන්න try කරනවා. පේනවනේ ඉතින් එයා නම් වැඩි කැමති නෑ මේ කෑමට. ඇත්තම කියනවා නම් මං උයන කෑමට තමයි එයා ගොඩක් කැමති. හරි. මං එක දවසක ඕගොල්ලන්ට මං එයා වෙනුවෙන් හදන සාමාන්‍ය කෑම කොහොමද කියලා දවසක කුකරි ප්‍රෝග්‍රෑම් එකකුත් කරන්නම්. හරි. ඒක පස්සේ ඉතින් බලමු මේ විදිහට තමයි ඉතින් එදා දවසේ අන්තිම මොහොත අපි ගත කළේ. අන්තිමට ඉතින් ඒගොල්ලෝ මේ ලස්සනට සරසලා තිබුණු බැලුන් ටිකත් අරගෙන සෙල්ලම් කරන්න පටන් ගත්තා. චුට්ටක් නෙමෙයි වැඩි වෙලාවක් අපි මෙතන ගත කළා. ඉතින් කොහොම හරි කාලයකට පස්සේ හැම යාළුවෙක්ම මේ විදිහට හමු වුණ එක ඒගොල්ලන්ට සතුටුයි. ඒ වගේම මටත් ගොඩක් සතුටුයි. මොකද පුතා අද දවසේ ගොඩක් සතුටින් හිටියා. ඉතින් ඔන්න ඔහම තමයි. ඉතින් පුතාගේ බර්ත්ඩේ එක අපි ලොකෝ දෙයක් කරන්නේ නැතුව එයා කැමති විදිහකට මෙහෙම ලෑස්ති කරගත්තේ. මොකද එයාගේ සතුට තමයි මගේ ජීවිතේ තියෙන ලොකුම සතුට. හරි. මම විශ්වාස කරනවා ඊළඟ අවුරුද්දේත් එයා කැමති විදිහට සමහර විට ඊට වඩා වෙනස් විදිහේ බර්ත්ඩේ පාටි එකක් ගන්නවයි කියලා. ඉතින් මෙන්න මේ ලොකේෂන් එකේ අවුට්ඩෝර් ඒරියා එකක් තියෙනවා. මෙන්න මේ වගේ හරිම ලස්සනයි. ඔයාලත් එන්න නුගේගොඩ ඇනිලාට් රෙස්ටෝරන්ට් එකට. හරි. එහෙනම් මම දැන් යන්නේ ඔන්න
ඊළඟ පාර මගේ බර්ත් එක දවසේ මොනවද උනේ කියලත් මම ඊළඟ ලොග් එකෙන් ගේන්නම්. ඉතින් ඒ නිසා දිගටම රැඳිලා ඉන්න. subscribe කරලා like කරලා ඔයාලගේ අදහස් තියෙනවා නම් ඒවත් එවන්න. මම ඉස්සරහට කරන්න ඉන්නේ මොනවද කියන වැඩි විස්තරත් මම ඊළඟ වීඩියෝස් වල ඔයගොල්ලන්ට ගෙනත් දෙන්නම්. හරි. එහෙනම් මම යනවා. මෙන්න මෙතනයි ඒ ලස්සන තැන. ආයෙත් අපි හම්බ වෙමු. මතක තියාගන්න හැමදාම කියනවා වගේ මම ඔයගොල්ලන්ට ගොඩාක් ආදරේ. ඔයගොල්ලන්ගේ ආදරේ නිසා තමයි අද මම මේ විදිහට සතුටින් මේ විදිහට වීඩියෝස් හරි කරන්නේ ඔයාලා වෙනුවෙන්. එහෙනම් මම යනවා ආයෙත් දවසකින් නම් එතකන් ඔයගොල්ලන්ට සුබ අනාගතයක්. බයි.